දහසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි ඔබගේ ගැටලු වලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටීද දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොර ව්‍යාජ තක්කඩින්ට ඔබ අහුවන කෙනෙක්ද එහෙනම් මෙන්න ඔබට අනගිය අවස්ථාවක් देश विदेश दहस गणन असरुණු දරුදැරියන්ට අතිප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ අතිප්‍රබල මන්ත්‍රාචාර්ය මේඝාවල්ලි ගුරුමෑණියෝ 076යි 80යි 61යි 178 ආයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද හඳුන්වා දෙන්නේ තමත් බලගතු වචීකෙමක්. තමන් ආදරය කරන ඕනම පුද්ගලයෙක්ව තමන්ගේ වසඟයට අරගන්න පුළුවන් මේ බලගතු කෙම් ක්‍රමය මගින්. තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ භාර්යාව, තමන්ගේ ආදරවන්තය ඒ විතරක් නෙවෙයි. තමන්ගේ පවුලේ කෙනෙක්, ඥාති කෙනෙක්, යාළුවෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ව තමන්ගේ වැඩ කරන තැන බොස් වෙන්න පුළුවන්, සේවකයෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක්ව තමන්ගේ වසඟයට අරගන්න මේ බලගතු කෙම භාවිතා කරන්න පුළුවන්. මේක සර්වජන වශී කෙමක්. ඉතින් කොහොමද කරන්නේ, මොනවාද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව සරලව මම ඔයාලට පැහැදිලි කරනවා. ඒක නිසා සම්පූර්ණ වීඩියෝ එක මුලින් අග වෙනකන් නරඹන්න, එක තැනක්වත් මගේ අරගන්නේ නැතුව හරි විදිහට කියන දේවල් පිළිපදලා මේක කළොත් 100%ක්ම ප්‍රතිඵල ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊට එහා පැත්තේ තියෙන bell සලකුණක්, මේ bell සලකුණ click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එකේ notification එකක් ඔයාගේ phone එකටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ දේ කරන්නේ, මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව. මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. ඔයාට කැමති වෙලාවක කැමති දිනයක මේ දේ කරන්න පුළුවන්. ඕනම දිනයක් ඕනම වෙලාවක් ඔයාට මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කරන දවස පුරාවටම මස් මාංශ අනුභව කරන්න එපා, මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න එපා. පේවිලා පිරිසිදු වෙලා මේ දේ කරන්න ඕනේ. ඒ වගේම කරන ස්ථානයේ ලස්සනට පිරිසිදුව හදා ගන්න පුළුවන් නම් ඔයාට මල් කිනිත්තක් තියලා ඉටිපන්දම් පත්තු කරලා ඒ විදිහට ඔයාට ලස්සනට මේ කරන ස්ථානය හදාගන්න ඔයාට පුළුවන් විශ්වයේ සැරිසරන බලගතු ශක්තියන කරන කටයුත්තට ආකර්ෂණය කරගන්න. එතකොට ඔයා කරන කටයුත්ත ප්‍රතිඵල වේගවත් කරගන්න වගේම ප්‍රතිඵල ධනාත්මක කරගන්නත් හැකියාව ලැබෙනවා. ඉතින් ඒක අනිවාර්ය නෑ. ඔයා කැමති නම් ඔයාට පුළුවන් ලස්සනට ඔයා කරන ස්ථානය හදාගන්න. එහෙම නැත්නම් පිරිසිදු ස්ථානයක මේ දේ කරන්න. ඉතින් ඔය කියන කරුණු කාරණා ටික පිළිපැදලා මේ දේ කළොත් 100%ක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ දේ කරන්න මොනවාද අවශ්‍ය කරන්න කියලා බලමු. මේ දේ කරන්න අපිට අවශ්‍ය කරන සුදු පැහැති කඩදාසියක්, ලිවිය හැකි ආකාරයේ පෑනක්, ඊළඟට අපිට අවශ්‍ය කරනවා ඇණයක්. යකඩ ඇණයක් අපිට අවශ්‍ය කරනවා. මේ අමුද්‍රව්‍ය ටික විතරයි අපිට අවශ්‍ය කරන්නේ මේ ක්‍රමය කරන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ මේ පෑන පාවිච්චි කරලා. ඔයා වසඟයට ගන්න ඕන. ඔයාට වසඟයට ගන්න ඕන පුද්ගලෙක් ගෑනු කෙනෙක් නම් ගැහණු රූපයක් අඳිනවා. පිරිමි කෙනෙක් නම් පිරිමි රූපයක් අඳිනවා. එහෙම ඇඳලා ඉවර වෙලා ඒ රූපෙට යටින් එයාගේ නම ඔයා රූපෙට යටින් ලියන්න ඕනේ. ගැහණු කෙනෙක් නම් ගැහණු රූපයක් ඇඳලා එයාගේ නම ලියන්න ඕනේ. පිරිමි කෙනෙක් නම් පිරිමි රූපයක් ඇඳලා එයාගේ නම ලියන්න ඕනේ. ඒ විදිහට ලියලා ඉවර වෙලා ඔයා ගාව තියෙන ඇණය බල කරගන්න ඕනේ අපි ලබා දෙන බලගතු වශී මන්ත්‍රය මගින්. මේ වශී මන්ත්‍රය වාර 7ක්, වාර 14ක්, වාර 21ක් වට ජප කරන්න පුළුවන්. ඊට වඩා 21ට වඩා වැඩියෙන් ජප කරන්නත් එපා, 7ට වඩා අඩුවෙන් ජප කරන්නත් එපා. 7, 14, 21 මේ කියන වාර තුනෙන් කැමති වාර ප්‍රමාණය ජප කරන්න පුළුවන්. එහෙම ජප කරනකොට වචන වැරදෙන්න පුළුවන්, උච්චාරණය වැරදෙන්න පුළුවන්. එතකොට ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. ඉතින් අපි ඒකට ඔයාලට මේ වීඩියෝ එක අවසානයේදී මේ මන්ත්‍රය වාදනය වෙන සලස්වනවා. සම්පූර්ණ වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම ඔය නිශ්චිත වාර ප්‍රමාණයක් අපි දාන නිසා සම්පූර්ණ වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම ශ්‍රවණය කරත් ඔයාට ප්‍රමාණවත් මේක බල කරගන්න. ඒ විදිහට ජප කරලා හරි වාදනය වෙන එක ශ්‍රවණය කළා හරි ඔයා මේක බල කරගන්න ඕනේ. බල කරගත්තට පස්සේ කාටවත් පේන්නේ නැති වෙන්නේ ගිහිල්ලා අතු බෙදෙන ශාකයක ඔයා මේ ඇඳගත්තු කඩදාසිය හිස පසාරු කරගෙන යන්න මේ ඇණය ඒ අතු බෙදෙන ශාකයේ කඳට ගහන්න ඕනේ. අතු බෙදෙන ශාකයේ කඳට ඔයා මේ කඩදාසිය ගහන්න ඕනේ අර ඇණය පාවිච්චි කරලා ඒ ඇඳලා තියෙන රූපයේ හිස පසාරු කරගෙන යන්න.
මේ විදිහට ගහලා ඔයා බලන්න අනිවාර්යයෙන්ම කරපු ඊළඟ මොහොතේ ඉඳන් ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. එයා ඔයාට ඉස්සරට වඩා ලෙන්ගතු වෙනවා, ඉස්සරට වඩා ආදරය කරන්න පටන් අරගෙන කියන දේ ඔයාට දැනෙන්න පටන් ගනී. ඔයාව දාලා ගිහපු කෙනෙක් නම් නැවත ඔයාව හොයාගෙන එන්න මේ ක්‍රමය බලගතු වෙනවා. මේ ක්‍රමය මගින් ඔයාට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි එයා තුළ ඉස්සරට වඩා ලොකු වෙනසක් ඔයාට දැක ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ දේ කරලා බලන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. විශේෂ දෙයක් කියන්න ඕනේ මේ වගේ গুপ্ত ක්‍රමයකට එහා ගිය ගුරුකම් කටයුත්තක් කරගන්න අවශ්‍යයි නම් මේ තිරේ දිසන අංකයට කෝල් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුල හිටියත් විදේශගත වෙලා හිටියත් ඕනෑම ගැටලුවක් ඕනෑම ගුරුකම් කටයුත්තක් ඉතාමත් සාර්ථකව කරගන්න ඕනම ගැටලුවක් විසඳගන්න ඔයාට මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයා මේ වෙලාවෙදි ප්‍රශ්නයක ගැටලුවක ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා මොන ප්‍රශ්නයක ගැටලුවක මේ වෙලාවෙ හිටියත් ඔයා පහලින් කමෙන්ට් එකක් දාන්න දෙවි පිහිටයි කියලා වගේ නමත් එක කමෙන්ට් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට අපිට පුළුවන් අට ආශිර්වාද කරන්න වගේ ප්‍රශ්න ගැටලු ඉක්මනින්ම විසඳෙන්න ලැබෙන්න කියලා අපි ඔයාලට ආශිර්වාද කරනවා. ඉතින් ඒක නිසා දෙවි පිහිට කියලා කමෙන්ට් එකක් දානවා මතක් කරන්න එපා. ඒ වගේම මතක් කරන්න ඕනේ නැවත වතාවක් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙනවා bell icon එකක් ඒකත් click කරන්න. එතකොට අපි වීඩියෝ දාපු ගමන්ම ඔයාට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අරන් ආයෙත් ඔයාලා හමුවට එන්නම්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඕම් නමෝ භගවතේ සර්වලෝකාන් मोहे स्वाहा ओम नमो भगवते सर्वलोकान 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 मोहे स्वाहा ओम नमो
භගවතේ සර්වලෝකාන් මෝයේ මෝහේ ස්වාහා ඕම් නමෝ 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 භගවතේ සර්වලෝකාන් මෝයේ මෝහේ ස්වාහා දහසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි ඔබගේ ගැටලුවලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටීද දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොරව්‍යාජ තක්කඩීන්ට ඔබ අහුවන කෙනෙක්ද එහෙනම් මෙන්න ඔබට අනගිය අවස්ථාවක් දෙස් විදෙස් දහස් ගණන් අසරණ වූ දරුදැරියන්ට අතිප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ අතිප්‍රබල මන්ත්‍රාචාර්ය මේඝාවල්ලි ගුරුමෑණියෝ 076යි 80යි 61යි 178